කොරියාවේ ජීවත් වෙනකොට ඔයාලා සමහරක් විට යාළුවන්ගේ වාහන පදිනවා. හැබැයි ඔයාලට නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් නැහැ. නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් නැතිව කොරියාවේ වාහනයක් පැද්දොත් යම් විදියකින් වාහනයක් පදවලා පොලිසියට හසු වුණොතින් මොන වගේ ක්‍රියාමාර්ගයක් ගන්නේද? අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ ඒ හා සම්බන්ධව. ඇයි මේ වගේ වීඩියෝ හදන්නේ? පළවෙනිම හේතුව තමයි ලංකාවේ ළමයි දකුණු කොරියාවේ සේවය කරන පිරිස ගොඩාක් වැඩි. ඒ වගේම තමයි නොසිතලා කරන සමහරක් පුංචි වැරදි අපි හිතනවා පුංචි වැරදි කියලා. හැබැයි ඒක කොරියාවේ නීතිය හැටියට නම් ඉතාමත් දරදඬු නීති කඩ කිරීමක් බවට පත් වෙනවා. ඒ නිසාම එයින් අත්විඳින්නට වෙන විවිධාකාරයේ ප්‍රශ්න පිළිබඳව අපි මේ වීඩියෝ හරහා කතා කරනවා. ඉතින් ඒ වගේ ගැටලු වලට එයින් Tamanට ලැබෙන දඬුවම් පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ ළමයි කවදාකවත් නීති විරෝධී දේවල් මේ කොරියාව තුළ සිදු කරන එක නැහැ. ඒ හින්දා ඔයාගේ හිතවත් යාළුවන්ට, මිතුරන්ට, ඒ වගේම කොරියාවේ ඉන්න අනිකුත් සියලුම දෙනාට ශ්‍රී ලාංකිකයන්ට මේ පිළිබඳව දැනුවත් කිරීම අප සතු වගකීමක් කියලා අපි සලකනවා. ඒ හින්දා ඔයාලත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, නීතිය පිළිබඳව දැනගන්න. කොරියාවේ ජීවත් වෙනකොට ඉතාමත් අත්‍යවශ්‍ය කාරණා පිළිබඳව අපි වීඩියෝ සීරීස් එකක් හැටියට දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. කොරියාවේ නීතිය කඩකිරීමක් බවට පත් වෙනවා රියදුරු බලපත්‍රයක් රහිතව ඔබ වාහනයක් පැද්දොත්. කොරියාවේ නීතිය හැටියට මෙන්න මේ විදිහට නීති පොතේ සඳහන් වෙලා තියෙනවා. මම මේ කාරණාව ඒ නීති වගන්තිය වලට කියන්නම්. ඒ හරහා ඔයාට මේ වීඩියෝ එක තුලින් විශේෂයෙන්ම නීතිය පිළිබඳව දැනුම අවබෝධය ලැබෙනවා. වගේම කොරියන් භාෂාව පිළිබඳවත් ඔයාට අනිවාර්යයෙන්ම දැනුමක් ලැබෙනවා. කොමෙනෝ උන්ජොනේ හෙදන් හාමියොන් 대한민국 도로 교통법에 따라 준대한 교통 법률 위반입니다. 이에 법적 처벌을 다음과 같습니다. 무면허 운전에 해당하며 මේ කියන කාරණාව නීති විරෝධී වාහන පැදවීම කියන ගණයට අයත් වෙන අතර 대한민국 도로 교통법에 따라 දකුණු කොරියානු මාර්ග නීතියට අනුකූලව 준대한 교통 법률 위반입니다. 준대한 කියන එකෙන් අදහස් වෙන්නේ බරපතල කියන තේරුම. 교통 법률 위반입니다. ප්‍රවාහන නීති කඩකිරීමේ බරපතල නීති කඩකිරීම බවට පත් වෙන ඊයේ තරන් එයට අනුව 법적 처벌을 법적 처벌 කියලා කියන්නේ නීත්‍යානුකූල දඬුවම් තාම්ගා කත්සම්නිදා මීළඟ ආකාරයටයි. හරි. ඒ අනුව ඔයාලට යම් ආකාරයකින් ඔයා නීති කඩකිරීමක් සිද්ධ කරොත් එහෙම ප්‍රධාන වශයෙන් ඔයාලට මෙන්න මේ කියන නීති වලට යටත් වෙන්නට සිද්ධ වෙනවා. දඬුවම් වලට යටත් වෙන්න සිද්ධ වෙනවා. පළවෙනි එක වෙනවා 일년 이하의 징역. 1년 이하의 징역. ඒ කියන්නේ අවුරුද්දකට එහා සිර දඬුවමක්. ඒ කියන්නේ ඔයා කිසියම් විදිහකින් යාළුවෙක්ගේ වාහනයක් හිතවත්කමට ඔයාට රියදුරු බලපත්‍රයක් රහිත ඔයා වාහනේ පදවලා අහුනොත් එහෙම පොලිසියට අහුනොත් එහෙම අවුරුද්දකට වඩා සිර දඬුවමක් ලබා දීමේ හැකියාව තියෙනවා. දෙවෙනියට ඔයාට ලැබෙන බරපතල දඬුවමක් තියෙනවා. ඒ තමයි 1,000만 원 이하의 벌금. ඒ කියන්නේ මානොන් 1000කට වඩා අඩු දඩයකට ඔයා යටත් වෙනවා. ඒ කියන්නේ මේක අපි සුළුපටු කාරණාවකට සලකන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම ඔයා කොරියාවේ වාහනයක් පදවනවා නම් රියදුරු බලපත්‍රය අරගන්න, නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් සහිතව අනිවාර්යයෙන්ම වාහන පදවන්න මතක තියාගන්න ඕනේ. ඒකට එකම හේතුව තමයි අපේ ළමයි හිතවත්කමට යාළුවන්ගේ වාහන එලවලා ගොඩක් වෙලාවට කොරියාවේ නීතියට හැටියට දඬුවම් ලබන අවස්ථාවන් තියෙනවා. සිර දඬුවම් වලට ලක් වෙන අවස්ථාවන් තියෙනවා. අපි ඒ වලට ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න ගැන කතා කරන්න පරිවර්තන වලට අධිකරණට යන අවස්ථාවන් තියෙන හින්දා. දෙවෙනි කාරණාව හැටියට මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. මේ අපි ඉගෙන ගන්න කොරියාවේ ජීවත් වෙනකොට කොරියාවේ නීතිය දැනගෙන ජීවත් වෙන්නයි අපි මේ හුරු වෙන්නේ. ඒකත් එක්කම අනිත් පැත්තට ඔයාට කොරියන් භාෂාවත් වැදෙනවා, කොරියන් භාෂාව පිළිබඳවත් දැනුම ලැබෙනවා කියන එක මතක තියාගන්න. මම නීති පොතේ සඳහන් වෙන ආකාරයට මේ ටික පැහැදිලි කරන්න. 무면허 운전 적발 시에는 운전면허 취득 제한. ඒ කියන්නේ 무면허 운전. ඒ කියන්නේ රියදුරු බලපත්‍රයක් රහිතව 적발 시에는 ඒ කියන්නේ හසු වෙච්ච අවස්ථාවක 운전면허 취득 제한. ඒ කියන්නේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම 제한. 제한 කියලා කියන්නේ ලිමිට් කරනවා කියන තේරුම.
ඒ කියන්නේ ඔයාට කිසියම් නියමිත කාලයක් වෙන්න පුළුවන් රියදුරු බලපත්‍රය ලබා ගන්න බැරි කරන්න උනත් පුළුවන්කමක් තියෙනවා. දෙවෙනි කාරණාව තමයි ඉල්ජෝන් කිගන්තෝන් අන් මියනෝසියෝමල් පොලිසු ඔප්සුම් නිදා. ඒ වගේම තමයි ඉල්ජෝන් කිගන් කියලා කියන්නේ කිසියම් නිශ්චිත කාලයක් පුරා මියනෝසියෝමල් මේ කියන රියදුරු බලපත්‍ර විභාගය සඳහා පොලිසු ඔප්සුම් නිදා මුහුණ දෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම මූ මියනෝ සන්තේසෝ සාගෝගා නාමයෝ මූ මියනෝ සන්තේසෝ ඒ කියන්නේ රියදුරු බලපත්‍රයක් රහිතව සාගෝගා නාමයන් අනතුරක් ඇති වුණොත් එහෙම පෝහොම් චොරිගා තෙජි අනමියෝ පෝහොම් චොරිගා තෙජි අනමියෝ ඒ කියන්නේ අපිට කිසිදු රක්ෂණ ආවරණයක් ඒ තුලින් ලැබෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඒ වගේම මින්සා චෙකිම් චකාජිදෝ චොයාම් නේද. ඒ වගේම තමයි සාමාන්‍ය ඉදින්දා මිනිසුන්ගේ ජීවිතයට බලපාන හැම දෙයකම අපි ඒ වගකීම දරන්නට සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට අපි ගිහින් පාරේ තියෙන ගහ කැපුණොත් එහෙම ගහටත් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. පාරේ කිසියම් දෙයකට ඔය අම්මාකාරයකින් හානියක් සිදු වුණොත් අනුතරක් නිසා හරි අපි අනිවාර්යයෙන්ම ඒකටත් මුදල් දඩය අපිට ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට තව කාරණාවක් වැදගත් වෙනවා. තුන්වෙනි කාරණාව හැටියට චාදොන්චා පෝහොම් එක ගැන අපි කතා කරමු. අදාළ කෙනා හැර වෙනත් කෙනෙක් වාහනය පදවනවා නම් අනිවාර්යෙන් අවසරය ලබා ගත යුතුමයි. යම් විදිහකින් හිතන්නකෝ ඔයාගේ යාළුවා මාසෙකට ලංකාවට යනවා. එතකොට ඔයාට වාහනේ දීලා යනවා. ඔයා පාවිච්චි කරන්න මේ ටික කාලේ කියලා. එතකොට දැන් ඔයාට ලයිසන් එක තියෙනවා නම් අනිවාර්යයෙන්ම දෙවෙනි පාර්ශවයට ලයිසන් එක තිබුණත් අනිවාර්යයෙන්ම පළවෙනි පාර්ශවය ලබා ගන්න ඕනේ අවසරය. එහෙම නැත්නම් මෙන්න මේ කාලය පුරාවට ඕනම කෙනෙකුට වාහනය පදින්න පුළුවන් කියලා අනිවාර්යයෙන් මේ අවසරය ලබාගෙන තමයි වෙනත් කෙනෙකුට වාහනේ ලබා දීම සිද්ධ කරන්න ඕනේ. එහෙම වුණොත් අනතුරක් සිද්ධ වුණත් කිසිදු ප්‍රශ්නයක් නැහැ. වාහනේ අපිට පදින්න පුළුවන්. ඒ වගේම ඉන්ෂුරන්ස් එකෙන් අපිට ක්ලේම් එක උනත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මුමියනෝ උන්ජොන්චු සාගෝ පල්සෙන්සි පෝහම් සායේසෝ පොසං කොජොර් හාගෝනා ඒ වගේම උන්ජොන්චාගා චික්චො පිහේ පොසංගල් heya halsu ඉසම් නිදා. මේකෙන් අදහස් වෙන්නේ මුමියනෝ උන්ජොන්චු නියමිත රියදුරු බලපත්‍රයක් රහිතව සාගෝ පල්සෙන්සි අනුතරක් ඇති වෙච්ච වෙලාවට පෝහම් සායේසොන පෝහම් සා කියලා කියන්නේ රක්ෂණ ආයතනයෙන් පොසං කොජොර් හාගෝනා පොසං කියලා කියන්නේ වන්දි කොජොර් හාගෝනා ඒක කොජොරද බැහැර කිරීමක් හරි රිජෙක්ට් කිරීමක් හරි නැත්නම් ප්‍රතික්ෂේප කිරීමක් හරි එහෙමත් නැත්නම් ඒගොල්ලන්ට කරන්න පුළුවන්ලු උන්ජොන් ජගා චික්චො පිහේ පොසංගල් heya halsu ඉසම් නිදා. ඒ කියන්නේ දැන් ඔයා මේ ලයිසන් නැතුව වාහන එලවනවා අනුතරක් සිද්ධ වෙනවා. එහෙමනම් මොකද්ද සිද්ධ වෙන්නේ? උන්ජොන් ජගා ඒ කියන්නේ රියදුරා චික්චො තමන් කෙලිම ඍජුවම පිහේ පොසංගල් ඒ කියන්නේ සිදුවෙච්ච හානිය සම්බන්ධ වන්දිය heya halsu ඉසම් නිදා සිද්ධ කරන්නට සිද්ධ වෙනවා කියන එකයි මේකෙන් අදහස් වෙන්නේ. ඉතින් මේ කාරණා ටික මම ඔයාලට වෙනමම print කරගෙන පැහැදිලි කරලා දෙන්නේ. ඒකට එකම හේතුව තමයි ඔයාලා එතකොට දැනුවත් කොරියාවේ නීතිය පිළිබඳව අපි ආසයි වාහනයක් එලවන්න. ලංකාවේ අපිට වාහනයක් එලවන්න අවස්ථාවක් නැහැනේ. වාහනයක් ගන්න තරම් තියාවත් අපිට සමහරකට වාහනයක් එලවන්නවත් හැකියාව නැති වෙන්න පුළුවන්. එතකොට මේ රටට ආවන් පස්සේ අපි ආසයි වාහනයක් එලවන්න. හැබැයි වාහන එලවන්න ආසයි නම් වාහන එලවන්න කැමති නම් අනිවාර්යයෙන්ම කොරියාවේ නීතියේ හැටියට ඔයා අනිවාර්යයෙන්ම රියදුරු බලපත්‍රය ලබා ගන්න. ලංකාවෙන් ඔයාට රියදුරු බලපත්‍රයක් තියෙනවා නම් ඔයාට ඒ සහතික කරගෙන ආවන් පස්සේ දවස් කිහිපයක් ඇතුළත දවස් දෙකක් ඇතුළත ඔයාට කොරියාවේ නීති අනුකූල රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි ඉදිරි වීඩියෝ එකදී තවත් කතා කරමු රියදුරු බලපත්‍රයෙන් රියදුරු බලපත්‍රයට කොටස් දෙකකට බෙදනවා. ඒ අනුව ඔයාට පදවන්න පුළුවන් වාහන මොනවද කියන එකත් අපි ඉස්සරහට වීඩියෝ වලදී කතා කරමු. මම හිතනවා යාළුවෙක් වාහනේ වුණත් හිතවත්කමට වුණත් තවත් යාළුවෙකුට වාහනයක් දෙන්නත් එපා. ඒ වගේම තමයි ඔයාට ලයිසන් නැත්නම් කිසිම වෙලාවක වාහන පදවන්න යන්න එපා කියන කාරණාවත් මතක් කරනවා. ඒකට එකම හේතුව තමයි මේ සිදුවීමෙන් වෙන්නේ ඇත්තටම ඔයාගේ යාළුවත් ගොඩක් වෙලාවට අපහසුතාවයට පත් වෙනවා. ඒ වගේම ඔයත් අපහසුතාවයට පත් වෙනවා. චොන්මානුන් එකක් කියලා කියන්නේ ලොකු මුදලක්. ලංකාව මුදලෙන් ගත්තොත් එහෙම ලක්ෂ 20කට ආසන්න මුදලක්. ඒ වගේම ඔයාට යම් ආකාරයකින් සිරදඬුවමකට ලක් වෙන්න උනොත් මේක ලොකු අපරාධයක්. මොකද ඊට පස්සේ ඔයා මේ රට ඇතුලේ තියාගන්නේ අනිවාර්යයෙන්ම ලංකාවට ඔයා පිටුවහල් කරලා යවනවා. එහෙම වුණොත් එහෙම ඔයාගේ හීන ඔයා බලාපොරොත්තු වෙච්ච දේවල් ටික ඔයාට අනිවාර්යයෙන්ම ළඟා කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් මම හිතන වැදගත් වෙන්නට ඇති කියලා වීඩියෝ එක. ඉතින් ඔයාලා දන්නවා අපි කොරියන් භාෂාව පිළිබඳව ගොඩක් වීඩියෝ පාඩම් සකස් කරලා
අපේ වෙබ් එක හරහා ඔයාලට බලන්න සලස්වන ස්පෝකන් කොරියන් ක්ලාස් එක වගේම KIIP level test එක සම්තංගයේ සාතංගයේ ඕතංගයේ සියලුම පාඩම් අපේ වෙබ් පිටුව හරහා ඔයාලට නැරඹීමේ හැකියාව තියෙනවා. ටොපික් වලටත් අදාළව 1 2 වගේම ටොපික් 3-6ට අදාළ පන්ති අපි පවත්වනවා. ඉතින් ඒ කාරණාවත් මතක් කරන ගමන්ම ඔයාලට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තිරුවන් සරණයි.